කන බොන දේවල් මරණයක් වුණොත් අපි යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න කියලා. කන බොන දේවල් ගැන මම ඔයගොල්ලන්ට පෙර කතා කරලා තියෙනවා. එහා සම්බන්ධව ඔයගොල්ලෝ ඒ පෙර කතා කරපු දේවල් ටික ගිහිල්ලා අහන්න බලන්න. ඔයගොල්ලන්ට මම ඒ සම්බන්ධව කතා කරලා තියෙනවා. ඔබ ඥාති දේවතා හාමුදුරුවෝ කැමති නම් පිළි කන්න, ඔහු කන්න එපයි කියනවා නම් පිළි නොකන්න, වැඩ කටයුතු අවුල් වෙනවා නම් පිළි කනකොට කන්න එපයි කියලා මම ඒක ඔයගොල්ලන්ට දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න. ඊළඟ කාරණාව තමයි අහලා තියෙන්නේ මරණයක් වුණොත් අපි යන්නේ කොහොමද? මම ඒ සම්බන්ධව මම අද කතා කරන්නම්. මරණ කිල්ල, වැදූ කිල්ල, කොටහලු කිල්ල. මේ කිලි තුනම ගන්න. කොටහලු ගෙදරක යන්න අවස්ථාවක් වෙනවා. වැදූ ගෙදරක යන්න අවස්ථාවක් වෙනවා. මරණ ගෙදරක යන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ තුනම ගන්න. තුනටම පොදුව කතා කරන්න. මරණයක් වෙච්ච තැනකට ඔයගොල්ලෝ යනවා. ඒ යන්න පෙර ආතුව මරණ ගෙදර වේවා, කොටහලු ගෙදර වේවා, වැදූ ගෙදර වේවා. යන්නට පෙර ආතුව ඔබ දේවස්ථානයට යන්න. දේවස්ථානයට ගිහිල්ලා කෙම් පහන් ටික කරලා දෙවියන්ට තම වරමේ දේවතා හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්න. ආරාධනා කරලා ඕගොල්ලෝ සැක හැරලා දැනගන්න මේ මරණ ගෙදර, මේ වැදූ ගෙදර, මේ කොටහලු ගෙදර ගියාට කමක් නැහැ කියලා සැක හැරලා දැනගන්න. ඒගොල්ලෝ යන්න කිව්වොත් ඔබේ වරම දේවතා හාමුදුරුවෝ යන්න කිව්වොත් කිලි ගෙදර යන්න. මම පොදුවේ කතා කියන්නම්. කිලි ගෙදර කියලා කතා කරන්නම්කො මෙතන ඉඳලා. කිලි ගෙදර යන්න කිව්වොත් ඔයගොල්ලෝ යන්න. කිලි ගෙදර ගිහිල්ලා ඥාති හාමුදුරුවෝ කියයි යම් දේවල් ටිකක්. කිලි ගෙදර ගියපුවා කෑම ගන්න එපායි කියයි, වතුර බොන්න එපායි කියයි, ඔය වගේ දේවල්, ඔය වගේ නොඑක් දේවල් තමයි ඥාති හාමුදුරුවෝ කියන්නට පුළුවන්. ඒ ආකාරයට ඒ කිලි ගෙදර ඉන්න. ඒ ආකාරයට කිලි ගෙදර ඉන්න. කිලි ගෙදර ගිහිල්ලා මරණ ගෙදර ගිහිල්ලා ඒ ඇත්තන්ට කතා බහක් කරලා ඔයගොල්ලෝ එන්න. ඥාති හාමුදුරුවෝ අවසර දෙනවා නම්. ඒ ඇවිදිල්ලා මෙතන ඉඳන් තමයි හොඳට හිතර ගන්න ඕනේ. ඒ ඇවිදිල්ලා මේ ටිකක් තමයි ඥාති හාමුදුරුවෝ කියනවා. ඒ ඥාති හාමුදුරුවෝ කියන ටිකත් කරන්න. මේ මා කියන ටිකත් කරන්න. ඒ ඇවිදිල්ලා ඔයගොල්ලන්ට මම කිව්වේ නෑ. ඔයගොල්ලෝ දේවස්ථානට ගියාන් පස්සේ පළමු කොටගෙන යාමට පෙර දේවස්ථානට ගියාන් පස්සේ මට එතන කියන්න අමතකුණා. මේ ටික කරලම දේවස්ථානයෙන් එළියට බහින්න කිලි ගෙදර යන්න. කහ දියර එකක් හොඳ බේසමකට අරගෙන කිලි හරණය කරන මන්ත්‍රයකින් 108 වරක්වත් මතුරලා කහ එකට දෙහිගෙඩි 3-4කුත් දික් අතට කපලා දාලා 108 වරක්වත් මතුරලා තමන් නාන ස්ථානයේ තබලා යන්න. ඒක අමතක නොකර යන්නට පෙර දේවස්ථානට ගිහිල්ලා තම ඥාති දේවතා හාමුදුරුවෝ ගෙන්නුවෙන් පස්සේ හරි ගෙන්නන්නට පෙර ආතුව හරි හදලා තියාගන්න. ඒක තියාගන්නේ තමන් නාන ස්ථානයේ. ඒ කරලා
ඕගොල්ලෝ මල්ර ගෙදර ගිහිල්ලා ආපු ගමන් ඇඳුම් ටිකත් කෙලින්ම නාන ස්ථානයට යන්න. ගිහිල්ලා නාන තැනදී ඇඳුම් ටික ගලවන්න. ගලවලා ඇඳුම් ටික හොඳට හොදන්න. පිරිසිදු කරන්න. පිරිසිදු කරලා ඕගොල්ලෝ පළමු කොටගෙන හොඳට නාන්න. සබන් 3 පාරක් විතර ගාලා හොඳට නාන්න. ඒ නාලා ඉවර වෙලා අර මං කියවනේ කහ එක අවසානයේ ඒ හදලා තියාගත්තු කහ එකනුත් නාන්න. ඒ නාලා අර මරණ ගෙදර යනකොට ඇඳගෙන ගිය ඇඳුම් ටිකත් හොඳට හොදලා වනන්න. වනලා ඉවරලා කහ එකනුත් නාලා ඔගොල්ලෝ යන්න දේවස්ථානෙට. දේවස්ථානෙට ගිහිල්ලා දෝට දුන් දීලා දේවස්ථාන වටේත් හැමතැනටම කහ ඉහලා කිලිහරණ මන්ත්‍රයකින් 100 වරක්වත් මතුරලා කහ දියර ඉහලා හොඳට දූප දීලා ආලෝක දැල්වලා කෙම් පහන් ටික කරනවා කියන්නේ ඒකට. ඒ ටික කරලා ඔබේ ඥාති දේවතා හඳුරන වහන්සේට ආරාධනා කරන්න. වරමේ දේවතා හඳුරන වහන්සේට ආරාධනා කරන්න. ඒ ආරාධනා කරලා ඇඟට ගන්න. ඒ ඇඟට ගත්තයන් පස්සේ තවත් කිලි වගේ තියෙනවා නම් ඒවට කරන්න ඕන දේවල් ඔබේ වරමේ දේවතා හඳුරු කියාවි. තව කිල්ල තියෙනවා ඒ කිල්ලට මෙන්න මේක කරන්න මේක කරන්න කියලා තම වරමේ දේවතා හඳුරු කියාවි. ඉතින් ඔවැනි ආකාරයට වැඩ කටයුතු සිද්ධ කරගන්න මරණ ගෙදරක ගියොත්. කිලි ගෙදරක ගියොත්. මේක මරණ ගෙදරම කියලා මම කියන්නේ කිලි ගෙදර පොදුවේ කතා කරුවේ කිලි ගෙදරක ගියොත්. ඒක මරණ ගයක් වෙන්න පුළුවන්, බැදු ගයක් වෙන්න පුළුවන්, කොටහළු ගයක් වෙන්න පුළුවන්. කිලි තුනනේ. ලොකුවටම බලපාන්න කිලි තුනයි. මේ කිලි තුනෙන් එක් ගෙදරක ගියොත් ඔයගොල්ලෝ ඔයනි ආකාරයට සිද්ධ කරන්න. ආරෝඩ නොවී ඉන්න එපා. තම වරමේ දේවතා හාමුදුරුවෝ ගෙන්නන්න නැතුව ඉන්න එපා කිලි ගෙදර ගිහිල්ලා ඇවිල්ලා. අපි වරන් දරුවන් මරද්ද ගන්න එකම තැන ඔතන කිලි ගෙදරක ගියා දැන් දේවාලට යන්න හොඳ නැහැ කියලා තව දවස් 2 3ක් පහු කරනවා. ඒක හොඳම නැති දෙයක්. ඒක කරන්නම එපා. කිලි ගෙදරක ගියා නම් එමින් ගමනම මං කිව්ව ආකාරයට හදාගත්ත කහ එකෙනුත් නාලා ඊට පෙර හොඳට නාලා ඇඳන්ගේ වස්ත්‍ර ටිකත් හොදලා ඇඳුම් ටිකත් හොදලා ඊට පස්සේ අර කහ එකෙනුත් නාලා කෙලින්ම දේවාලට එන්න. දේවාලට ඇවිල්ලා ඥාති දේවතා හඳුන තම වැඩ කරන දේවස්ථානයට එන්න. තම වැඩ කරන තැනට එන්න. ඇවිල්ලා ඒ ඥාති දේවතා හඳුරු කඳට ආරෝඪ කරගන්න. ආකර්ෂණය ගන්න ඥාති හඳුරන් වරමේ දේවතා හඳුරන්නේ. ආකර්ෂණය අරගෙන උන්වහන්සේ ඊට පස්සේ කියයි තව මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් අයින් කරගන්න මේ ටිකත් අයින් කරගන්න මෙතන ගැටලුවක් වෙලා තියෙනවා මෙන්න මෙතන කිල්ලක් තියෙනවා මේ ටිකත් කරන්න කියලා උන්වහන්සේ කියයි. ඒ විදිහට වැඩ කටයුතු කරන්න. යන්න නැතුව දේවස්ථානට එන්න නැතුව එහෙම නැත්නම් තමන් වැඩ කරන ස්ථානට එන්න නැතුව ඉන්න නම් එපා. කිලි ගෙදරක ගිහිල්ලා ඇවිල්ලා. ඒක තමන්ට කරගන්න විනයක්. ඒ මොකද කිලි ගෙදරක ගිහිල්ලා ආව ඒ කිලි ගෙදරක යනවා කියන්නේ තමන් වරමේ දේවතා හාමුදුරු යම් තැනකට දුරස් වෙනවා. යම් ආකාරයකට පොඩි දුරස්භාවයක් ඇති වෙනවා. ඒ දුරස්භාවය ඇති වුණාන් පස්සේ එතන රැහැනක් කරා තමයි ඔබේ ඥාති හාමුදුරු ඔය සම්බන්ධව මම මීට පෙර කතා කරලා තිනවා වරමේ රැහැන සම්බන්ධව ඒක පොඩ්ඩක් ගිහිල්ලා අහන්න. ඒ රැහැනක් කරා තමයි ඕගොල්ලන්ට එන්නේ. එතකොට ඒ රැහැනෙන් දුරස් වෙනවා ඥාති හාමුදුරුවෝ. රැහැන අල්ලගෙන දුරස් වෙලා ඉන්නේ. එතනින් තව කෙනෙකුට රෙංගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දවස් 2 3ක් කිලි ගෙදර ගියයි කියලා හක්කලා දේවස්ථානයට ඇවිල්ලා හක්කලා තමන්ගේ ඥාති හාමුදුරුවන්ගේ එහෙම නැත්නම් තමන්ගේ වරම දේවතා හාමුදුරුවෝ ගෙන්නන්න නැතුව හිටියොත් කඳට ඒ රැහැනේ හිඩ සහ රැහැනේ ඇති වෙන හිඩ සහරා යම් නරක බලවේගයකට තමන්ගේ ශරීරයට ඇතුල් වෙන්නට පුළුවන්. ඒක නිසා කවදාවත් ඔය වැරද්ද කරන්න එපා. කිලි ගෙදරක ගියා නම් ඕගොල්ලෝ ඇවිල්ලා මං කිව්ව විදිහට නාලා පිරිසිදු වෙලා කිලිහරණ මන්ත්‍ර වලින් මැතුරු කහ දියර නාලා ඕගොල්ලෝ දේවස්ථානෙට ඇවිල්ලා ඒකාන්තයෙන්ම ඕගොල්ලන්ගේ වරමේ දේවතා හාමුදුරුවෝ ගෙන්නලා
දැනගන්න සැකහැරලා තව කිල්ල තියෙනවද එහෙම නැත්නම් මේ කිල්ලි අවස්ථාවේදී කිලි ගෙදර ගිය අවස්ථාවේදී වරම දේවතා හාමුදුරුවෝ දුරස් වෙනවා. ඒ දුරස් වෙලා ඉන්න අවස්ථාවේ යම්කිසි නරක බලවේගයක් තමගේ ශරීරයට අයහපත් බලවේගයක් සමගේ ශරීරයට ඇතුල් වුණාද කියලා සැකහැරලා දැනගෙන ඒ විදිහට සිද්ධ වෙලා තියෙනවා නම් ඒවට අදාළ කටයුතු කරගන්න කටයුතු ටිකක් තම වරම දේවතා හාමුදුරුවෝ කියා දේවි. ඉතින් කවදාවත් ඔයගොල්ලෝ කිලි ගෙදර ගිහලා ඇවිල්ලා දේවස්ථානයට නොයා ඉන්න එපා. දවස් දෙකක් යනකම් ඒක හොඳම නැති දෙයක්. කිලි ගෙදර ගියා නම් ආපු ගමන් දේවස්ථානට එන්න නාලා පිරිසිදු වෙලා. මම හිතනවා මා කියපු දේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නට ඇති කියලා. එහෙමනම් හැමෝටම ශ්‍රී විෂ්ණු කතරගම නාථ පත්තිනි දෙරි මුණ්ඩය නායක සුමුස්වන් වාලේරි බණ්ඩාර දනේ බණ්ඩාර ගාම්බෙම් සොරකින්නා වූ ගමේ දේව රාජෝත්මන් වහන්සේ ඇතුළු සදෙව්ලෝ වැඩ සිටින්නා වූ 33 කෝටියක් දෙවි හාමුදුරන් වහන්සේලාගේ දේව ආශිර්වාදයෙන් ඔය ඇත්තන්ගේ තියෙනා වූ සකල විස දෝෂ අන්ධකාරවල දුර වෙලා යහපත සිත සෞභාග්‍ය සහ ජීවනයේ දියුණුව සැලසුවයි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.